2, 1. Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අපි අද ආවා පානදුරේ මේ දවස්වල තියෙන සුපිරිම සේල් එකකට. පානදුරේ තියෙන සුපර් ෆැෂන් එකෙන් තමයි මේ සේල් එක කරන්නේ. සුපර් ෆැෂන් සුපර් සේල් එක නොවැම්බර් 8 ඉඳන් නොවැම්බර් 23 වෙනකන් තමයි තියෙන්නේ. ඉතින් මේතන හොයාගන්න හරිම ලේසි. සුපර් ෆැෂන් එක ඉස්සරහම තමයි තියෙන්නේ. පානදුර නගර සභා හෝල් එකේ තමයි මේක තියෙන්නේ. ඉතින් මන් දැන් මේ පෙන්නන ෂූස් රුපියල් 2500ක් තමයි වෙන්නේ. ඒකේ වැඩිපුරම තිබ්බේ මේ මම ඉස්සෙල්ලා පෙන්නපු බ්ලූ කලර් එකයි බ්ලැක් කලර් එකෙනුයි. මේ වගේ තව කලර්සුත් තිබ්බා. මේ වගේ white red blue mix වෙච්ච ඒවා, එතකොට ඇෂ් කලර්, ඒ වගේ තව කලර්ස් වලින් තිබ්බා. වැඩිපුරම තිබ්බේ බ්ලූ කලර් එකෙනුයි බ්ලැක් කලර් එකෙනුයි තමයි. ඉතින් මේ ෂූස් වෙන්නේ රුපියල් 2500යි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ස්ලිපර්ස් උත් තිබ්බා. එක එක විදිහේ ඩිසයින් වලින් ගොඩක් ස්ලිපර්ස් වර්ග තියෙනවා. ඉතින් ඔයාලට බලලා ගන්න පුළුවන්. ඉතින් මේ සේල් එක උදේ 9:30 ඉඳන් රෑ 8 වෙනකම්ම තියෙනවා. මම කියපු දවසේ නම් සමහර අයිටම්ස් ඉවර වෙලා තිබ්බේ. මම ගියේ 16 වෙනිදා. ඉතින් ස්ටොක් වෙනවා. දවසින් දවස ඒගොල්ලෝ ස්ටොක් කරනවා. වෝටර් බොටල්ස් එහෙමත් තිබිලා තියෙනවා. හැබැයි මම යන දවසේ තිබ්බේ නැහැ. අන්තිමට එන්න ලෑස්ති වෙද්දි වෝටර් බොටල්ස් දෙකක් විතරක් තියලා තිබ්බා. ඒ වගේ සමහර අයිටම්ස් ඉවර වෙලා තිබ්බා. ඉතින් එදා මම ගියේ ගොඩක් හවස් වෙලා. එතකොටත් සමහර අයිටම්ස් ඉවර වෙලා තියෙන්නේ නැති. අනික ඉරිදා දවසක්නේ. එතකොට කොහොමද සෙනග වැඩි. ඒ වගේම එදා දවල්ම වෝටර් බොටල්ස් ගොඩක් ಜಾති තිබිලා තියෙනවා. නමුත් හවස් වෙනකොට ඒ දේවල් ඉවර වෙලා තිබ්බා. ආපහු පහුවෙන්ද වෙනකොට ඒ දේවල් ස්ටොක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන අයිටම්ස් ගොඩක් මෙතන තියෙනවා. ලාභෙට තියෙනවා. ඉතින් මෙතන ඇඳුම් එහෙමත් ගොඩාක් තිබ්බා. ඇත්තටම මම ඇඳුම් පැත්තට ගියේ නැහැ. මට ඇඳුම් බලන්න එහෙම ලොකු ඕනකමක් තිබ්බේ නැහැ. ඒ හින්දා මම ඇඳුම් පැත්තට ගියේ නැහැ. මේ වීඩියෝ එකේ ඇඳුම් නම් බලන්න නැහැ. ඉතින් ඊට පස්සේ මම වැඩිපුරම කාලයක් ගත කරේ මෙන්න මෙතන හරිම ලස්සන අයිටම්ස් තියෙනවා. ස්ටෝරේජ් බොක්ස් එහෙම ලස්සන ඒවා තියෙනවා. මෙන්න මේ ට්‍රේ වෙන්නේ රුපියල් 400යි. ඩිසයින්ස් ගොඩකින් ට්‍රේස් තියෙනවා. ඉතින් තෝරන අයට ඇත්තටම තෝරගන්නත් අමාරුයි. එතනට වෙලා බලපල ඉන්නවා එක එක විදිහේ ලස්සන පින්තූර තියෙන හින්දා. ඉතින් ඔන්න මේ වගේ අයිටම්ස් ගොඩක් තියෙනවා. ඇත්තටම මෙතන තියෙන දේවල් නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙන වටින දේවල් තියෙනවා. මොකද ස්ටෝරේජ් බොක්ස් එහෙම ඔය අපිට හරියට ඕන වෙනවනේ නේද? ගෙදරට ප්‍රයෝජනෙට හරියට ඕන වෙනවා. කිචන් එකට එහෙම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔන්න මේ පේනවනේ ලස්සන ට්‍රේස් ගොඩක් තිබ්බා. මේක විතරක් නෙමෙයි යට ගොඩ තියෙනවා. ඔන්න තියෙනවා ලබුබු ඉන්න මෙන්න මේ වගේ එකක්. ලබුබු කියන්නේ ගොඩක් ජනප්‍රිය කැරක්ටර් එකක් නෙමේ දවස්වල. ඔන්න ඉතින් එයා ඉන්නේ ඒවත් තියෙනවා. මේ වගේ ගොඩාක් තියෙනවා. ඉතින් ඕන තරම් ගන්න උඩට ගහලා තියෙනවා. ඉවර වෙද්දි තව ලොකු බොක්ස් ගෙනල්ලා එයාලා මෙතන ආපහු පුරවනවා ඉවර වෙන අයිටම්ස්. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ වගේ බොක්ස් තියෙනවා. එක ප්‍රයිස් වලට තියෙනවා. සයිස් එක අනුව වෙනස් වෙන්නේ. 150 ඉඳන් වගේ තියෙනවා. 600 ගාණක් වගේ වෙනකම් මේ වගේ ස්ටෝරේජ් බොක්ස් තියෙනවා. මෙන්න මේ වගේ එක කලර්ස් වලින් තියෙනවා. පින්ක් කලර් වලින්, පර්පල් කලර් වලින්, බ්ලූ, ග්‍රීන් ගොඩක් කලර්ස් වලින් ඉතින් තියෙනවා. ඇත්තටම මේවා මේ හොඳ ක්වොලිටි එකට තියෙනවා. හයියට හොඳට තියෙනවා. මේ මන් දැන් පෙන්නපු ඒවා නම් 500 ගණන් 600 ගණන් වගේ තමයි වෙන්නේ. මේවා ලොකු සයිස් එකේ ඒවා. මේකෙම පොඩි සයිස් එකේ ඒවා, චූටි සයිස් එකේ ඒවා තියෙනවා 150 වගේ ඉඳන්ම. ඉතින් මේකත් ගොඩක් ලොකු සයිස් එකක් white color එකෙන්. ඒක මතක විදිහට 500 ගාණක් වගේ තමයි උනේ. මෙන්න මේ වගේ බ්‍රෂ් දාන්න පුළුවන් මේ වගේ ඒවත් තියෙනවා. මේ එක 250ක් තමයි උනේ. ඒකෙත් ලස්සන කලර්ස් තියෙනවා. pink color, purple color, ඒ වගේ කලර්ස් තියෙනවා. ඉතින් ඔන්න
ගෙදරට අවශ්‍ය කරන මේ වගේ බඩු මේ සේල් එකට ගියොත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. මං ගත්ත අයිටම්ස් උත් අන්තිමට බලා ගන්න පුළුවන්. ඇත්තටම මං ගියේ මොන හරි එහෙම ගන්න කියලාම හිතාගෙන නෙමෙයි. මට ගිහින් බලන්නයි ආසාව තිබ්බේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. හැබැයි ගියාට පස්සේ ඉතින් චුටි චුටි අයිටම්ස් වගේක් ගත්තා. එහෙම තමයි දැක්කට පස්සේ ගන්න හිතෙනවනේ. ඉතින් වීඩියෝ එක අන්තිමේදී ඒ ටිකත් මම පෙන්නන්නම්. එහෙම ගොඩක් දේවල් ගත්තේ නැහැ. ඉතින් බලාගෙන ඉන්නකෝ. ඇඳුම් පැත්ත නම් මම වීඩියෝ කරේ නැහැ. මොකද මම ඇඳුම් පැත්ත බැලුවෙත් නැති හින්දා මට බලන්න එහෙම ලොකු උවමනාවක් තිබෙත් නැති හින්දා ඇඳුම් පැත්ත නම් බැලුනේම නැහැ. ඇඳුනුත් තියෙනවා. හරිද? එක එක විදිහේ ඇඳුම් ගොඩාක් තියෙනවා. ඉතින් ඔන්න වගේ පර්ස් වර්ගයක් තියෙනවා ලස්සන. මෙන්න මේ වගේ ලස්සන මග් වර්ග තිබ්බා එදා. එක එක ඩිසයින් වලින් තිබ්බා. මේවා 500 ගානටත් තිබ්බා 650ටත් තිබ්බා. මට මතක විදිහට ප්‍රයිස් එක එහෙම තමයි 550 650 කියන ප්‍රයිස් වලට තිබ්බා. ඉතින් ඒ වගේ ලස්සන ඒවාත් තිබ්බා. ඒක උණු වතුර දාලා තියන්න පුළුවන් එකක්. පැය 5ක් විතර යනකම් රස්නෙත් තියාගන්න පුළුවන් කියලා කිව්වා ඒ මග් එකේ. ඉතින් ඔය මං කිව්වනේ මම වැඩියෙන්ම මෙන්න මෙතන හිටියේ. උනට මං එහෙම එතනින් මහ ලොකු දේවල් ගත්තෙත් නැහැ. ඒ උනට අර ආසාවට ඉතින් හිටිය පොඩ්ඩක් බල ඊළඟට මෙන්න මේ වගේ හැංගර්ස් තියෙනවා ගන්න. එක එක කලර්ස් වලින් ලස්සන හැංගර්ස් පැක් එකක් විදිහට මේ විදිහට ගන්න තියෙනවා. කැමති අය ඔන්න ගිහින් බලලා ඉක්මනට ගන්න. තව ටික දවසක් විතරයි තියෙන්නේ. ඉක්මනට ගිහින් ඔන්න ගන්න පුළුවන්. ළඟ පානදුර ළඟ ඉන්න අයට ඇවිල්ලා ගන්න පුළුවන්. ළඟ විතරක් නෙමෙයි සමහර දුර ඉන්න අයත් මේ සේල් එකට ඇවිත් බඩු ගන්නවා. ඉතින් ඔන්න මේ තියනවා මම ගන්න බලාගෙන ආසාවෙන්ම ගිහපු දේ. මම මේක ගන්න තමයි ඇත්තටම මගේ හිතේ පොඩ්ඩක් ආසාවක් තිබ්බේ මේක මට ගන්න ඕනි කියලා. තියෙයිද නැති වෙයිද දන්නෙත් නැහැ කියලා මම ගියේ. හැබැයි ඔන්න හොඳ වෙලාවට තිබ්බා. මේ බෑග් එක වෙන්නේ රුපියල් 350යි. මේ ලොකු සයිස් එක. හරිද? පොඩි සයිස් එකක් තියෙනවා. ඒක වෙන්නේ 250ක් වගේ. මේක හොඳ ලොකු සයිස් එක. ඇත්තටම ගොඩක් ලාභයි. මේකේ තියෙනවා කලර්ස් පින්ක් කලර් එක, වයිට්, ඊළඟට බ්ලූ, බ්ලැක් කියන කලර්ස් වලින් තමයි මෙතන තිබ්බේ. හොඳ ක්වොලිටි එකට තියෙනවා. ඉතින් මට හරිම සතුටුයි මේක තිබ්බ එක ගැන නම්. ඉතින් ඊළඟට මෙන්න මේ වගේ ලොකු බෑග් තිබ්බා. ට්‍රැවල් කරන අයට එහෙම හොඳට බඩු දාගෙන යන්න පුළුවන් ලොකු සයිස් බෑග් තිබ්බා. ගමන් බිමන් යද්දී ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට වැඩිපුරම කාලයක් මම හිටපු තැන තමයි මෙන්න මෙතන. මට හිතා ගන්න බැරුව හිටියේ මෙතන තියෙන බෑග් වලින් මොකද්ද මම තෝරගන්නේ කියලා. බෑග් දෙකක් තිබ්බා. ඒ බෑග් දෙක බල ඇත්තටම මම මෙතන ඉන්නේ නැති පැය භාගයකට වැඩිය තෝරගන්න බැලුවා මොකද්ද ගන්න කියලා. ඉතින් මේ වගේ ගමන් යද්දී ඔයාලගේ අවශ්‍ය කරන ඔක්කොම ටික දාගෙන යන්න පුළුවන් ලොකු බෑග් තියෙනවා. මෙන්න මේ බෑග් එක රුපියල් 1000 ගාණක් වගේ තමයි වෙන්නේ. එක එක බෑග් වල ප්‍රයිස් වෙනස් වෙනවා. ඔන්න ඔය වගේ ස්ලිපර්ස් උත් තිබ්බා. ඉතින් එක එක ඩිසයින් වලින් ස්ලිපර්ස් තියෙනවා. අඩු මුදලට ඔයාලට ඉතින් ගිහින් බලලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොනවද තියෙන්නේ? බලාගෙන ඉන්න. ඔව් ඔන්න මේ වගේ චූටි පැටවුන්ටත් ලස්සන ස්ලිපර්ස් වර්ග තියෙනවා. මෙන්න මේ බෑග් නම් මාරම ලස්සනයි. ප්‍රයිස් එක උනේ 650ක්ද කොහෙදෝ. හොරිම ලස්සන බෑග්. පොඩි අයට හරියන ලස්සන ඒවා. මෙන්න මේක මම හිතුවේ වැරදිලා ටෙඩි කෙනෙක් දාලා ඉන්නවා කියලා. නැහැ ඒකේ බෑග් එකේ ඩිසයින් එකේ. ඇත්තටම මේක හරි කියුට් අනේ. මාරම කියුට්. ඉතින් ස්ලිපර්ස් වර්ග නම් ගොඩාක් තියෙනවා. මෙන්න මේ වගේ එක එක විදිහේ ස්ලිපර්ස් ගොඩාක් තියෙනවා. චූටි අයට ලස්සන ස්ලිපර්ස් ගොඩක් තියෙනවා. ඉතින් තෝරන්න ගියාම තමයි පිස්සු හැදෙන්නේ. එක යට තව ලස්සන ඒවා තියෙනවා. තෝරලා ගන්න තමයි ඉතින් තියෙන්නේ. පොඩ්ඩක් වෙලාවක්
ඉඳලා තෝරලා ගන්න බලාගෙන යන්න ඕනේ. හදිස්සිය නම් ගිහින් වැඩක් නැහැ. ටික වෙලාවක් වැඩිපුර ඉන්න බලාගෙන යන්න ඕනේ. ඉතින් සෙන ගණන් ටිකක් වැඩිපුර ඉන්නවා. බිල් එක එහෙම ගෙවන්න ගියාම පොලිම තියෙනවා. නමුත් ඉතින් ටක් ගාලා ගෙවන්න පුළුවන්. ටක් ගාලා පොලිම යනවා. ඉතින් එන අය බෑග් පුරවගෙන තමයි ඇත්තටම බඩු අරගෙන යන්නේ. මොකද ගොඩක් අඩුවට අයිටම්ස් තියෙනවා. මෙන්න මේ බෑග් නම් හරිම ලස්සන ඒවා තියෙනවා. චූටි අයට ස්කූල් අරන් යන්න හරිම ලස්සන බෑග් ගොඩක් ලස්සන ඩිසයින් වලින් තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ වොලට් ගන්න තියෙනවා. මේකේ පොඩි සයිස් එක මම ගන්න බැලුවා. මේක දිග සයිස් එකනේ තියෙන්නේ. මේක නැතුව පොඩි සයිස් එක ගන්න බැලුවා. මේ ඒක කලින් තිබිලා තියෙනවා. මේ වෙද්දී ඒකේ ඔක්කොම ටික ඉවර වෙලා. ඉතින් ඒ හින්දා ඒක ගන්න බැරි වුණා. ඊළඟට මේ වගේ සයිඩ් බෑගුත් තිබිලා තියෙනවා. ඒවත් ඔක්කොම ඉවරයි. මෙන්න මේ වගේ කෝප් තිබ්බා. රුපියල් 200ක් තමයි මේක උනේ. 200 ඉඳන් වගේ තමයි කෝප්ප තිබ්බේ. ওই වගේ ලබුබු ඉන්න කෝප්ප තිබ්බා. එක ඩිසයින් වලින් කෝප්ප ඩිසයින් ගොඩක් තිබ්බා. 250ට 350ට ඒ වගේ ඒවා ගොඩක් තිබ්බා. ලොකු සයිස් කෝප්පක් තිබ්බා. මේ වගේ පොඩි සයිස් එකෙනුත් තිබ්බා. ඉතින් ලස්සන ඩිසයින් වලින් තව කෝප්ප ගොඩක් මෙතන තිබ්බා. හයි. ඉතින් ඔයාලා දකින්න ඇති වීඩියෝ එකෙන් මොනවාද තියෙන අයිටම්ස් කියලා ගොඩක් ඒවා මම වීඩියෝ කරා. සමහර තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එතන ගිහින්ම බලන්න ඕනේ. මම කලින් කිව්වා වගේ ඇඳුම් පැත්තට මං ගියේම නැහැ. ඇඳුනොත් ගොඩක් තියෙනවා. ලොකු අයට පොඩි අයට හැම කෙනාටම ඇඳුම් ගන්නක් තියෙනවා. ගිහින් බලලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ අයිටම්ස් තමයි තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මම මොනවාද ගත්ත අයිටම්ස් කියලා. මම මෙන්න මේ බෑග් එක ගත්තා. මේක ගොඩක් ලොකුයි. හරිද? ඉතින් මම අර වීඩියෝ එකේ ඔයාලට කලින් කිව්වේ මම බෑග් දෙකක් හිතා ගන්න බැරුව හිටියා මොකද්ද ගන්න කියලා. ඉතින් මෙන්න මේ බෑග් එකයි තව එතන තිබ්බා පින්ක් කලර්ම තව ලොකු බෑග් එකක්. ඒ බෑග් එකේ විතරම ඉතුරු වෙලා තිබ්බේ. දෙකම සේම් ප්‍රයිස්. ඒ වුණාට මට හිතා ගන්න බැරුණා මොකද්ද ගන්න කියලා. ඉතින් අන්තිමට කොහොම හරි ගොඩක් වෙලා එතන ඉඳලා මම මෙන්න මේ බෑග් එක තෝරගත්තා. මේක හරිම ක්වොලිටි බෑග් එකක්. හොඳට ඉඩ තියෙනවා. මේ පේනවනේ මේ පැත්තේ හොඳට ඉඩ තියෙන ලොකු බෑග් එකක්. ඔයාලා කොහේ හරි ගමන් යද්දි ඔයාලගේ අවශ්‍ය කරන සියලුම වල් ටික මේකේ පුරවගෙන යන්න පුළුවන්. ගොඩක් හොඳට ඉඩ තියෙන බෑග් එකක්. ඉතින් මේ බෑග් එක උනේ රුපියල් 2200යි. මේ බෑග් එක 2200යි උනේ. එතන මම ඔයාලට වීඩියෝ එක පෙන්නුවා දම් පාට වගේ හැම බෑග් තිබ්බේ. ඒවා තිබ්බා 1100ට වගේ. එහෙම මේ ඩිසයින් අනුව වෙනස් වෙනවා ප්‍රයිස් එක. ඉතින් මේ ගොඩක් ලොකු බෑග් එකක්. හරිම ලස්සනයි. ඉතින් මේක ලස්සන ලයිට් පින්ක් කලර් බෑග් එකක්. තව එතන කලර්ස් තිබ්බා. බ්‍රවුන් කලර් එක තිබ්බා. එතකොට ඔෆ් වයිට් වගේ ක්‍රීම් කලර් එක වගේ එහෙම තව කලර්ස් වලින් තිබ්බා. මට ආසහිතුනේ මේකට ඔය ඉක්මනට ජලා කරගන්න කෙනෙක්ට නම් මේ කලර් එක හරියන්නේ නැහැ. ටක් ගාලා කුඩියා වෙන්න බලනවානේ. බ්‍රවුන් කලර් එක ඩාර්ක් බ්‍රවුන් එකක් තිබ්බා. එහෙම ගන්න පුළුවන්. ඔය පොඩි අයත් එක්ක එහෙම ගමන් යද්දි මේ වගේ කලර්ස් ඉතින් පාවිච්චි කරන්න අමාරුයිනේ. ඒ වගේට ඩාර්ක් බ්‍රවුන් එක ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ලොකු බෑග් එකක්. හොඳ ෂිපර් එකක්. හොඳ ක්වොලිටි ෂිපර් එකක් දාලා තියෙන ගොඩක් හොඳ බෑග් එකක්. මේකේ මම ගත්ත අනිත් අයිටම්ස් උත් දාලා තියෙන හොමින් එක අයින් කරගන්න. මේ ගොඩක් ඇතුලේ හොඳට ඉඩ තියෙනවා. මේ දෙපැත්තෙන් ගොඩක් ලොකුයිනේ බෑග් එකේ හොඳටම ඉඩ තියෙනවා. ඇතුලේ පොකට් තියෙනවා 3ක්. ඒකම මේ විදිහට ෂිපර් එක දාපු ලොකු ෂිපර් එකක් දාපු පොකට් එකක් තියෙනවා. ඊළඟට තියෙනවා මේ පැත්තේ නිකන් normal මේ විදිහට පොකට් දෙකක් තව තියෙනවා. ඉතින් හොඳට වල ටික දාගෙන යන්න පුළුවන්. ගොඩක් ක්වොලිටි ලස්සනයි. මේ බෑග් එක ගොඩක් ලස්සනයි. හරිද? ඉතින් හැන්ඩල්ස් දෙකකුත් තියෙනවා. තව මේ වගේ ලොකු එකකුත් තියෙනවා. එහෙම එල්ලගෙන යන්නත් පුළුවන් වුණා. නැත්නම් මේ විදිහට එල්ලගෙන යන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඒ බෑග් එක මම ගත්තා.
ඊළඟට ගත්තා මම මෙන්න මේකට නම් මම මාර ආසයි. මම දැක්ක යන්න කලින් වීඩියෝ එක මෙන්න මේ බෑග් එකක් තියෙනවා. මම එහෙම ගොඩක් අයිටම්ස් ගන්න කියලා හිතාගෙන ගියේ නැහැ. මට ගිහින් බලන ආසාව තිබ්බ උනට මෙන්න මේක තිබ්බොත් නම් මම ගන්නවා කියලා හිතාගෙන ගියේ. හොඳ වෙලාවට මේක තිබ්බා. මේකෙන් ගොඩක් තියෙනවා එතන. මේ තියෙන ලොකු සයිස් එක. මේකේ පොඩි සයිස් එකක් තියෙනවා. කලර්ස් තව තියෙනවා. අර වීඩියෝ එකේ කලින් දකින්න ඇති. මේකට නම් මම මාරුම ආසයි. මේක ගමනක් යද්දී ඔයාලගේ ෂැම්පෝ, කන්ඩිෂනර්, ෆේස් වොෂ් ඔක්කොම එකට දාගෙන යන්න පුළුවන්. මේක ලොකු බෑග් එක හොඳට ඉඩ තියෙනවා. හොඳට ඉඩ තියෙන ඔක්කොම දේවල් ටික දාගෙන යන්න පුළුවන්. මේ හොඳ ක්වොලිටි එකට මේකත් තියෙනවා. තව කලර්ස් බ්ලූ කලර් එක, white, black කලර්ස් එවලින් තියෙනවා. මේක උනේ රුපියල් 350යි. මේකේ පොඩි සයිස් එක 250ක් වගේ තමයි මට මතක. ඉතින් මේක නම් මට ගොඩක් වටිනවා. ආසාවෙන් හිටපු දෙයක්. ඊළඟට මම ගත්තා මෙන්න මේක. මේ දෙක මම ඇත්තටම ගත්තේ මගේ මූණ පීදාන්න. මූණ පීදාන්න තමයි ගත්තේ. මගේ ෆේස් ටවල් එක මේ තිබ්බ එක මම අයින් කරා. මම ඉතින් ඒ හින්දා හොය හිටියේ ඒ ෆේස් ටවල් එකට වැඩිය මේක ගොඩක් හොඳයි. මේක හරිම සනීපයි. මාරුම සනීප මැටීරියල් එකක්. මේ තව තියෙනවා මේකේ තව ඩිසයින් තියෙනවා. තව වෙනස් විදිහේව තියෙනවා. නිකන් කාටුන් පින්තූර වගේ තියෙන ඒවා තියෙනවා. ඒක ලේන්සුවක් වෙන්නේ 70යි. මේක එකක් වෙන්නේ රුපියල් 100යි. එහෙම වෙනස් වෙනවා. තව මේකේ තියෙනවා දිග එක. ඒකේ ප්‍රයිස් එකත් වෙනස්. එහෙම ප්‍රයිස් වෙනස් වෙන ඒවා තියෙනවා. ඉතින් මේක මේ ගොඩක් සනීප මැටීරියල් එකකින් තියෙන එක. මේ දෙකම උනේ රුපියල් 200යි. ඒක ඩිසයින් වලින් තිබ්බා. මේ තියෙන්නේ තව එකක්. ඉතින් වගේ එක ඩිසයින් වලින් තිබ්බා. අර ප්‍රයිස් එක වෙනස් වෙනවා එක එක අනුව. ඊට වැඩි චූටි එක තිබ්බා රුපියල් 70 ඉඳන් ඒක මේ මැටීරියල් එක නෙමෙයි හැබැයි. මේක හරිම සනීපයි. මේ ෆේස් එක පිහදාන්න මේක ගොඩක් ෂෝ. හරිම සනීපයි. මගේ කලින් තිබ්බේ ටවල් එක විදිහට අර තියෙන ටවල් එකේ චුට්ටක් ගොරෝසු වගේ පොඩ්ඩක් තියෙනවානේ. මේක මාර නෑ. ෆේස් එකට ගොඩක් හොඳයි. මේ මම ඒකට කියලා හිතලම තමයි මේක ගත්තේ. චුම්පාන් යනවා. මොකක් හරි සද්දයක් එනවම තමයි මම වීඩියෝ කරන්න ගත්තා. මේක හැටියක් කමක් නෑ. ඉතින් ඔන්න මේකත් ගත්තා. මේ දෙකම රුපියල් 200යි. මේකත් මට ගොඩාක් ප්‍රයෝජනවත්. ඊළඟට ගත්තේ මොනවද කියලා බලන්න ඔහම ඉන්න. ඊළඟට ගත්තා මෙන්න මේ කෝප්පේ. මේක උනේ රුපියල් 250යි. මේක මේ ටිකක් උස ලොකු කෝප්පයක්. ඉතින් 200 වගේ ඉඳන් කෝප්ප ගන්න තියෙනවා. තව ලස්සන ඩිසයින් ගොඩක් තියෙනවා. ඉතින් 200ට 250ට 300ට 350ට වගේ ලස්සන කෝප්පත් එතන ගන්න තියෙනවා. ඊළඟට ගත්තා මම මෙන්න මේක මේ බ්‍රෂ් දාන්න කියලා හිතාගෙන තමයි මම ගත්තේ. මේකට තව ඉතින් ඔය එක දේවල් දාන්න ගන්නත් පුළුවන් මේක. මම ගත්තේ බ්‍රෂ් එහෙම ටික ඒව ටික දා ගන්න ඕනේ කියලා හිතාගෙන. මේක උනේ රුපියල් 250යි. 250ක් තමයි උනේ. මේකෙත් තව කලර්ස් තිබ්බා. පර්පල් කලර් එක ඔය කලර්ස් තව තිබ්බා. අනේ ඉතින් මේකත් මම ගත්තා. ඊළඟට ගත්තා මෙන්න මේක. හොඳට ඉඩ තියෙන ලොකු භාජනයක්. මේක උනේ 250යි. මේකත් උනේ 250යි. තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම අර වීඩියෝ එකේ පෙන්නුවානේ ස්ටෝරේජ් බොක්ස් වගේ ෆ්‍රිජ් වලට එහෙම ඕන කරන දේවල් දාලා ෆ්‍රිජ් එකට දාන්න නිකන් දාන්නේ නැතුව ඔය මේ එළවලු වර්ග එක දේවල් මේ ලස්සනට දාලා පිළිවෙලකට තියලා තියන්න පුළුවන්. ඒ වගේ ලස්සන ස්ටෝරේජ් බොක්ස් වර්ග තිබ්බා. ඉතින් ඔන්න ගත්තේ එහෙම ගොඩක් දේවල් මම ගත්තේ නැහැ. මම එහෙම ඇත්තටම එහෙම මේවා ගන්න කියලා හිතාගෙනත් මේ ගියේ. මට ආසාව තිබ්බේ අන්න අර මෙන්න මේකට. මෙන්න මේකට තමයි මට ආසාව තිබ්බේ ගන්න. මේ ඒ වුණාට ඉතින් ගියාට පස්සේ ඔයගේ තව චුරි දේවල් ටිකක් ගත්තා. ඉතින් කැමති අයට ගිහින් ගන්න පුළුවන්. දැන් මම මේ අද මේ වීඩියෝ එක කරන්නේ සිකුරාදා. මම පුළුවන් වුණොත් අදම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. එතකොට තව තියෙන සෙනසුරාදායි ඉරිදායි විතරයි සේල් එක. ඔන්න ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා අරගන්න. ලාභෙට දේවල් තියෙනවා. ප්‍රයෝජනවත් වෙන දේවල් තියෙනවා. ඉතින් ෂූස් එහෙම තියෙන රුපියල් 2500යි. ඉතින් ඇත්තටම ගොඩක් ලාභයි 2500ට. ඉතින්
ඔන්න ඔය තමයි මම ගත්තේ. එහෙනම් තව දෙයක් සබස්ක්‍රයිබර්ස්ලා 2000ක් කම්ප්ලීට් වෙලා තියෙනවා දැන් මගේ YouTube channel එකේ. ඉතින් thank you so much my YouTube family හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලට මගේ YouTube channel එක හරහා මේ වගේ videos small business ideas මම මගේ small business එක කොහොමද කරගෙන යන්නේ ඒ වගේ දේවල් එතකොට hair care skin care day vlogs ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් කැමති අය මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකකුත් දාන්න අමතක කරන්න එපා. නිකන් තියෙන like button එක නනේ click එකක් දාන්න. ඉතින් ඔය මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් තව දෙයක් තියෙනවා. මම ඔයාලට කියලා තිබ්බා මගේ YouTube channel එකේ subscribersලා 1000ක් වුණාට පස්සේ මම ඔයාලට gift එකක් දෙනවා කියලා. gift එකක් නෙමෙයි දෙකක්. ඒ කියන්නේ දෙන්නෙට gift දෙකක් හම්බෙනවා. මට ඒක අමතක නැහැ. හරිද? ඒක අමතක නැහැ. මට චුට්ටක් වැඩත් එක්ක ඒක පොඩ්ඩක් කරගන්න බැරි වුණා. ඉතින් අනිවාර්යයෙන්ම ඒක මම දෙනවා. දෙන්නේ නැත්තේ නෑ. අනිවාර්යයෙන්ම දෙන්නෙට gift දෙකක් දෙනවා මම. ඒක කොහොමද වෙන්නේ කියලා මම ඉක්මනින් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. අමතක කරන්නේ නෑ. අනිවාර්යයෙන් මගේ YouTube channel එකත් එක්ක ඉන්න ඔයාලට ඒ මම දෙනවා කියපු gift දෙක අනිවාර්යයෙන්ම දෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක මම වීඩියෝ එකකින් ඉක්මනට අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.